ආයිබෝවන් අද ඇවිදින්න ආපු ගමන් පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. ඔයාලා හැමෝම ආදරෙන්ම පිළිගන්නවා ලයිෆ් විත් අමාලි channel එකට. මම අවුරුද්දකින් විතර දැන් ඇත්තටම වීඩියෝ කරන්න බැරි වුණා. මොකද යම්කිසි මගේ පුද්ගලික ජීවිතයේ දියුණුව වෙනුවෙන් මට යම්කිසි කාලයක් යොදවන්න වෙච්ච නිසා හැබැයි දැන් ළඟදීම නැවතත් එක පටන් ගන්නවා. ඒ පටන් ගන්න කලින් උනත් මේ දවස්වල මේ පොඩි කතා බහක් යන හින්දා මට ඒක ගැන කතා කරන්නම ඕනේ කියලා හිතුණා. ඒක නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ ඔයගොල්ලෝ හැමෝම මේ දවස්වල බලන්න තියෙන අවුරුදු දැන් අපි පහ වුණා විතර මේ අවුරුදු උත්සව ගැන කතා වෙනවනේ. ඒ වයින්ොත් සුවිශේෂ අවුරුදු උත්සවයක් ගැන කතා කරනවනේ චන්දිමා ජයසිංහ මහත්මයා විසින් කරපු නේද? ඉතින් මම ඇත්තටම ඔය චන්දිමා ජයසිංහ මහත්මයා ගැන ගොඩාක් එක කාලවල එක ප්‍රශ්න එනවනේ. කාලෙන් කාලෙට මතුවෙන කෙනෙක්. ඒ කියන්නේ කාලෙන් කාලෙට මොනයම් හෝ ගැටලුවක් හින්දා සමාජ මාධ්‍ය තුල කතිකාවත් ඇති වෙච්ච කෙනෙක් නිසා ඒ හුඟක් අවස්ථාවල මම මේ දේවල් කියන්න හිතුණත් කිව්වේ නැහැ. හොඳ නරක දෙකම තියෙන කෙනෙක්. ඉතින් ඒක නිසා ඒ අවස්ථාවන් වලදී හැබැයි අද නම් හිතුණා මේක ගැන කතා කරන්නම ඕනේ කියලා. මොකද මෙහෙම අපි සිංහල මිනිස්සු එකතු වෙලා මේක ගැන කතා කරේ නැත්තම් ශ්‍රී ලාංකිකයන් හැටියට මේක ගැන කතා කරේ නැත්තම් කවුද කතා කරන්නේ නේද? ඉතින් විශේෂයෙන්ම රටක ඇවිල්ලා ඉන්නකොට ඒක දැනෙනම දෙයක් තමයි මේ පිට රටවල අවුරුදු උත්සව කරනකොට අපිට හිතෙනවා අනේ ලංකාවට එන්න තිබ්බනම් මේ කාලේ ලංකාවේ හිටියානම් කොච්චර හොඳද එහෙම කියලා. හැබැයි දැන් නම් හිතනවා ලංකාවේ අවුරුදු උත්සව වලට වැඩිය පිට රට අවුරුදු උත්සව ලස්සනයි කියලා. මොකද පිට රට අවුරුදු උත්සව අපි පිට රට ඉඳගෙන ලංකාවේ විදියට කරන්න උත්සාහ කරනවා. හැබැයි ලංකාවේ ඉන්න මිනිස්සු ඒවා වෙනම විදියකට කරන්න බලනවා. මන් දන්නේ ඒ මොකද්ද දියුණුවක්ද ඒක මොකද්ද කරන්න උත්සාහ කරන්න කියලා තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් සමහර දේවල් තියෙනවා ඒ රටවල් වලට ආවේනික සංස්කෘතික ඒ කියන්නේ සංසිද්ධීන් තියෙන ඒවා ඇත්තටම ඒක ඒ රටට ආවේනික නිකන් ලක්ෂණයක්. දැන් මම ඔය මේ ගිය අවුරුද්දකට විතර කලින් මම හිතන්නේ වීඩියෝ කීපයක්ම දාලා ඇති මගේ channel එකේ එම්බසි වලට ගියා. මේ එම්බසි ඩේ එකක් තියෙනවා ඒ වොෂින්ටන් DC ප්‍රාන්තයේ ඕනම රටක එම්බසි එකකට යන්න පුළුවන්. එතකොට එම්බසි වලට ගියාම ඒ රටේ අනන්‍යතාවය පෙන්눔 කරන දේවල් තමයි එම්බසි එකේ තියෙන. ඉතින් එතකොට අර ඒ රටට අනන්‍ය දේවල් ඒගොල්ලෝ පවත්වාගෙන යනවනේ. ඒ දේවල් විනාශ කරගත්තොත් ඒ රටේ අනන්‍යතාවයක් නැති වෙනවනේ. දැන් ලංකාව ගත්තොත් ලංකාව හරි ප්‍රසිද්ධයි ලංකාවේ කෑම වලට, ලංකාවේ හොස්පිටැලිටි එකට. ඉතින් ලංකාවේ මේ තියෙන යුනීක් දේවල් වලට දැන් සිංහල අලුත් අවුරුද්දේ කියන ලෝකේ කොහෙවත් කෙරෙන්නේ නැති විදිය අමුතුම හරිම සුන්දර චාරිත්‍රයක් ලංකාවේ හැමෝම එක වෙලාවකට කනවා, එක වෙලාවකට ලිපගිනි මොලවනවා. ඉතින් ඒක පුළුවන් තරම් මිනිස්සු උත්සාහ කරන එක කරන්. දැන් මට වුණත් මං හිතනවා කොහොම හරි තනියම හරි කිරිබත් ටිකක් එදාට හදන්න. ඒ කියන්නේ මොනෑම් දේ වුණත් අර අවුරුද්ද ටිකක් හරි සමානයි. ඉතින් එහෙම වෙනකොට මේ මෙහෙම මේ ඒක විකෘති කරලා අවුරුදු උත්සවයේ තියෙන ඒ සංවර බව ඒකේ තියෙන චාරිත්‍ර විකෘති කරලා ලෝකෙට යමක් දෙන්න හදනවා නම් මේ වෙනස් වෙන්න ඕනේ එහෙම කියලා ඒක ඇත්තටම හරීම දුකයි. ඒ ගැන කතා කරනකොට මම මේ චන්දිමා ජයසිංහ කියන පුද්ගලයා ගැන යම් ටිකක් කියන්න ඕනේ මෙතනදී. මේ අවස්ථාව විතරක් නෙමෙයි ඇත්තටම මීට කලින් අවස්ථාවක දැන් එයානේ ලංකාවේ මිසිස් ශ්‍රී ලංකාවේ මේ එම්බැසඩර් හැටියට ඉන්නේ. ඉතින් ඒ කාලේ ඉඳලානේ ඔය ගොඩාක් එක කතා ආවනේ. හැබැයි ඉතින් මේ සමහර දේවල් මම දන්නේ ඇත්ත නැත්ත ගොඩක් තැන්වල. නමුත් දකින්න දේවල් දැන් අපි මෙහෙ හිටියට අපිටත් අර කැක්කමක් තියෙනවනේ. ඒක නිසා ලංකාව ගැන හොයා බලන් ඉන්නේ, මිනිස්සු ගැන හොයා බලන් ඉන්නේ. ඒව දැක්කම බලනවා මොකද වෙන්නේ කියලා. ඉතින් ඔය වගේ දේවල් තියෙන නිසා ලංකාවේ මිසිස් වර්ල්ඩ් පැජන්ට් එක කරන කාලේ ඇත්තටම ඔය දැන් චන්දිමා මං හිතන්නේ පැජන්ට්ස් කීපයක් කරා. හැබැයි කැරලයින් ජූලි විතරයි තාවදුරටත් මේ වෙනකොටත් රෝසි සේනානායක මහත්මියගෙන් පස්සේ ලංකාවට කිරුළ අරගෙන ආපු එකම පුද්ගලයා. ඒ අය විතරයි ඊට පස්සේ අරගෙන ආවේ. ඊට පස්සේ මොන රටින් ගෙනාවත් ලංකාවෙන් ගෙනාවත් චන්දිමාට තාම බැරි වුණා ඒක කරන්න. එතකොට ඒකෙන්ම තේරෙන දැන් يعني ඒ පුද්ගලයා හෝ සංවිධානය මොන දේ කරත් ඒකට ඉදිරිපත් වෙන කාන්තාවගේ යම් කිසි හැකියාවකුත් තියෙන්න ඕන. ඉතින් අපිට මට නම් ඇත්තටම මොන දේ වුණත් දුක හිතනවා ලංකාවට ලැබිච්ච කිරුළ අපි විහිං නැති කරගත්තා කියලා මොන යම් හෝ හේතුවක් හින්දා. ඒ ඇය කරපු දේ හරි කියනවා නෙමෙයි. නමුත් එතනදී
දැන් චන්දිමාගේ මම අනිත් එක දැකපු දෙයක් තමයි මොනවා හරි ප්‍රශ්න කරොත් මම දැනන් හිටියේ නෑ. මම දන්නේ නෑ. මම දැක්කේ නෑ. දැන් එදා ඒ පැජන්ට් එකේදීත් ඔය මේ ක්‍රවුන් එකේ හිට මෙහෙට ගිහිල්ලා ඒක ගලවලා ප්‍රශ්න වෙනකොට නෑ මම එතනින් ගියා මට මොකද්ද ඉවෙන්ට් එකක් මට බ්‍රයිඩල් ඩ්‍රෙස් කරන්න තිබුණා මොන හරි කියලා ඒකත් මේ මගේ ඇරියා. ඉතින් එහෙම මම නම් කියන්නේ තමන් සංවිධානය කරනකොට යම් කිසි දෙයක් මම පුද්ගලිකව හිතන දෙයක් තමයි මම මොන හරි දෙයක් සංවිධානය කරනවා නේ ඒකේ අවසානය වෙනකන්. ඒක ඉවර වෙලා විනාඩි දෙකක් ඇතුළත මේ මිනිස්සු දුවනවා නම් ඉතින් මේ මිනිස්සගේ සංවිධානාත්මක බව එච්චර හොඳ තත්ත්වයක නැහැ. මොකද මම එහෙම දෙයක් සංවිධානය කරනවා ඒ ඔක්කොම යනකන් ඉඳලා සියලු දේ හොඳින් වුණාද ඔක්කොටම ප්‍රශ්න කියන්නේ හරිද ඔක්කොම ගැටලු විසඳලා එහෙම තමයි එතනින් පෙර. මොකද එයාගේ ඉවෙන්ට් එක එයා එතනින් දුවලා ගිහලා හරියන්නේ නැහැ. දැන් ඒ ක්‍රවුන් එක දීලා විනාඩි 10ක් වගේ ඇතුළත තමයි ක්‍රවුන් එක ගලවන සිද්ධිය වෙන්නේ. ඉතින් ඒ අතරතුර මෙයා ගියා කියන්නේ ඒක අදහා ගන්න බැරි දෙයක් මොන කතන්දරේ තිබ්බත් එහෙමනම් එයා කලින් ඒවා ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. මොකද මේ ඉවෙන්ට් එක දවසේ ඉවෙන්ට් එක කොහොම වෙයිද කියන්න බෑ. සමහර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක කාලය යන්න පුළුවන්. 12ට ඉවරලා පාන්දර දෙකට මේ බ්‍රයිඩල් ඩ්‍රෙස් කරන් තියනවා කියලා දුවලා හරියන්නේ නැහැ. ඒක එක්ක එයා ඒක හිතාමතා මග හරිනවා ප්‍රශ්න. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව මම දැක්ක මේ ළඟදී කියලා තියෙනවා පිඹුරෙක් මොකක් හරි ඒ තරගකට ගෙනාපු වෙලාව ඒකත් එයා දැනන් හිටියේ නෑ කියලා. ඉතින් තමන් උත්සවයක් සංවිධානය කරනකොට මගේ වගකීමක් නෑ කියලා කියන්න බෑ. ඒක හරිම වගකීම් විරහිත කතාවක්. එහෙම දේවල් කියනවා කියන්නේ එයා ඒ වගේ එහෙනම් කටයුතු සංවිධානය නොකර ඉන්න එක හොඳයි. මොකද තමන් වගකීම ගන්න ඕන මොන දේ වුණත් මගේ නම් මේ උත්සවය මම සම්පූර්ණ සංවිධායක හැටියට මම වගකීම ගන්න ඕනේ. ඉතින් ඔය වගේ මට මතකයි මම දැන් අවුරුදු 15කට 20කට විතර කලින් 15කට විතර කලින් මම උත්සවයක් කරා ලංකාවේ ජනගී ප්‍රසංගය. කොහොම හරි ඒ ප්‍රසංගය කරන අන්තිම මොහොතේකට අපිට මුදල් අඩුපාඩු. ඉතින් අපි ළමයි එතකොට ඒක නිසා අපිට මේ දේවල් හරියට තිබෙන්නේ හැබැයි කාගෙන කරා මුළු රෑම හැරගෙන අන්තිමට ඒ උත්සවයේ අවසාන සියලුම දේ ඉවරලා බස් එකට නැග්ගම තමයි මට නිින්ද ගියේ. මොකද එච්චරවත් නිින්ද යන්නේ නැහැ. මොකද ඒ තමන්ගේ වගකීමනේ මේ උත්සවයේ දැන් මට වැඩිය තව කට්ටිය හිටියේ. නමුත් මම ළමයෙක් එතකොට ඊට වැඩිය වැඩි හිටියෝ එතන හිටියා. නමුත් ඒ වුණත් මගේ يعني හිතට ගත්ත වගකීම මම ඒක ඉවර වෙනකම්ම මට ඒක එහෙම නිින්ද ගියේ නැහැ. අර ඔක්කොම වෙලා බස් එකට නගිනකම් කාගෙන හිටියා. ඉතින් එහෙම තමයි තමන්ගේ ගෙදර උත්සවයක් තියෙනවා නම් තමන් සංවිධානය කරන උත්සවයක් තියෙනවා. ඒකේ වගකීම ඔයා ගන්න ඕනේ. මම දැක්කේ නෑ මම දන්නේ නෑ කියන්නේ නිදහසට කාරණා පමණයි. ඉතින් පිඹුරෙක් ගෙනාව එක දැන් පිඹුරෙක් ගෙනල්ලා දෙයියනේ ස්ටේජ් එකට එනකම් ඔයා දන්නේ නෑ කියන්නේ ඔයා එතනින් එහාට ඒ කියන්නේ මිසිස් ශ්‍රී ලංකා නෙමෙයි කිසිම තරගයක් සංවිධානය කරන්න සුදුසු නෑ. ඊට පස්සේ දැන් මේ වෙලා තියෙන අවුරුදු උත්සවයේ තියෙනවානේ. දැන් ඒකටත් ඉතින් දැන් ගොඩක් කතන්දර යනවානේ. අද වෙනකම් මම දැක්කේ නෑ තාම චන්දිමාල් මහත්මයා මේ ගැන කතාවක් කරනවා. අදුම ගානේ ඉදිරිපත් වෙලා සමා වෙන්න කියලා කියන්නවත් කොන්දපණ නැත්තම් ඊට පස්සේ මේ වගේ තරඟ මොකද මිනිස්සු අතින් වැරදි වෙනවා. මිනිස්සු අපි හැමෝම අතින් වැරදි වෙනවා. දැන් මම මෙහෙම අද හරිය කියලා මගේ අතින් හෙට වැරද්දක් වෙන්න පුළුවන්. මගේ අතින් තව මාසෙකින් වැරද්ද. එතකොටත් මිනිස්සු මට සමහර දොස් කියන්න අරම කියලා මෙන්න මෙතන මිනිස්සු අතින් වැරදි වෙනවා. ඒක නිසා ඒක කිසි ගැටලුවක් නැහැ. හිතාමතා හෝ නොහිතා. සමහරට ඔය කරපු අවුරුදු උත්සවය වුණත් අවුරුදු උත්සවයක් නාමය නොකිය වෙන විදියකට එයාට කරන්න උමනාව තිබ්බනම් හෝ යා ඒක අවුරුදු උත්සවය නමින් හරි මොනයම් හෝ හිතුවක් නිසා ඒ කරපු වැරද්ද එයා පිළිගන්නවා නම් එතන මොකද සංස්කෘතිය කියන්නේ එක එක්කෙනාට ඕන විදියට විනාශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ රටේ අනන්‍යතාවයනේ නැති කරන්නේ. දැන් මට ඒක හොඳටම දැනෙන්නේ මොකද අපි පිට රටකට ආවම තමයි සංස්කෘතිය අනන්‍යතාවයේ රටක අනන්‍යතාවයේ වටිනාකම තේරෙන්නේ. මට ඇත්තට මේ ඊයේ පෙරද මට හිතුණා දැන් ඇමරිකාවේ තියෙනවනේ නීතියක් මෙහි ඉපදුන් නැති කෙනෙක්ට ජනාධිපති වෙන්න බෑ කියලා. ඇත්තට මේ නීතිය මට මේ ළඟදී නිකන් හිතුණා ඒක නිකන් ඇත්ත තමයි. දැන් අපි හිතමු මට පුද්ගලයෙක් හැටියට මම මේ රටේ දැන් අවුරුදු 10කට 15කට කිට්ටු වෙන්න මෙහි. හැබැයි ඉතින් මගේ ජීවිත කාලය ගත්තොත් භාගයට භාගයක් හරියටම ලංකාවේ භාගයයි මෙහි භාගයයි මං ඉඳලා තියෙනවා. හැබැයි කොච්චරවත් ඇමරිකාවේ ලංකාවේ ගහගත්තොත් මට තාමත් ලංකාව ගැන කැක්කුමක් තියෙනවා. ඒක ඇත්ත තමයි. ඉතින් මොකද ඒ අපේ ඇඟේ තියෙන ලේනේ. ඉතින් ඒ අනන්‍යතාවය අපේ ඇඟේ තියෙනවා. එතකොට අපිට කවදාවත් තව රටකට ගිහලා හැබැයි අර ඒක හරියට දරුවෝ දෙන්නෙක්ගෙන් කොයි දරුවද හොඳ කියලා අහනවා වගේ සමහරලාට. මොකද අපි අතන ඉපදිලාවත් මෙතනත් අපිට ලොකු මේකක් තියෙනවා. ඉතින් ඒ මොකද මේ රටේ අනන්‍යතාවයට අපි හරි ආදරේ. අපි කොච්චර මේ රටවල හැදුනත් ඒ අනන්‍යතාවයට අපි හරිම ආදරේ.
දැන් වුණත් ඒ රටේ දෙයක් වෙනවා නම් රටේ ඒකනේ අපි මේ තරම් මේ කැක්කුමකින් දේවල් රටේ දේවල් හොයන්නේ නේ වැඩ නැතුවට නෙමෙයිනේ. ඉතින් වැඩ නැතුවට නෙමෙයි ඒ කියන්නේ කාලේ තියෙන වැඩ කරනවා. නමුත් ඒ වුණාට ඒ කාලේ කාගෙන හරි මිනිස්සු ගැන හොයා බලන් ලංකාවේ වෙන්නේ මොනවද ඒවත් බලන් ඉන්නේ ලංකාවට ආදරේ නිසානේ. ඉතින් එහෙම විනාශයක් රටේ අනන්‍යතාවය වෙනකොට ඇත්තටම දුකයි. මොකද ඒක නිසා තමයි ලෝකේ අපි ඉස්සරහට යනකොට අපිට අනන්‍යතාවය නැතුව යන්න බෑ. අනන්‍යතාවය තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා චන්දමාල් ජයසිංහ මහත්මයාට බොහොමත්ම ආදරෙන් කියන්නේ මෙන්න මේ දේවල් ඉදිරියේදී. මොකද එතුමා මන් හිතනවා එතුමාගේ නරක කියන්නේ නරක නෙමෙයි. ඒ කියන්නේ ඒ දියුණු වෙච්ච විදිහේ ඒ දේවල් එක බලුවම හොඳ තැනක ඉන්නවා. ඒ කියන්නේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා මොන ප්‍රශ්න. මම අනිත් එක තමයි හරිම අකමැති දෙයක් මිනිස්සු මේ පරණ හිටපු විදියයි දැන් ඉන්න විදියයි කිකේ චන්දිමාල්ට මිනිස්සු දොස් කියනවා. ඒවටත් මම කැමති නෑ. මං හිතන්නේ මිනිස්සෙක් අපිට හිටපු විදිය වැදගත් නැහැ. ඉස්සරහට එන විදිය ඉස්සරහදී හොඳ දේවල් කරනවා නම් ඒක තමයි වටින්නේ. මොකද අපි හැමෝම දුක් විඳලා තමයි ගොඩ යන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මේ මිනිස්සුගේ අතීතය එළියට ඇදලා අරන් බනින එක නෙමෙයි. හැබැයි සමහර දේවල් තියෙනවා නොකල යුතු දේවල් කරන එක. ඉතින් ඒ දේවල් අවබෝධ කරගන්න ඕනේ. තමන් ශක්තිමත් හොඳ කොන්දක් තියෙන්න ඕනේ මිනිස්සෙක් ඉදිරියට යනකොට මේ ජනප්‍රිය වුණ පමණින්ම හිතුමතේ ඕන දෙයක් කරන්න බෑ. Tamanට සමාජ මාධ්‍ය බලය තිබ්බා කියලා හැම දෙයක්ම කරන්න බෑ. ඒක හරි වැරදි. එහෙම තියෙන කෙනා විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඕගොල්ලෝ දිහා මිනිස්සු බලනවා. පොඩි තරුණ ළමයි ගෙනල්ලා මේ වගේ උත්සවයක් කරලා ඒ ළමයි ඉස්සරහට එතකොට ඒ ළමයි ආපු දවස් ඉපදිච්ච දවසේ ඒ ළමයි මොනවද දෙන්නේ ලෝකෙට? ඒ ළමයි කවදා හරි රටකට ආවොත් දැන් ඇමරිකාවට එංගලන්තයට ඔය කොයි රටකට ආවත් අපි ගියාම අපි අරන් යන්නේ අපේ රටේ කෑම. උත්සවයකට අපිට එන්න කිව්වොත් අපි ආසේ අපේ දෙයක් අරගෙන යන්න. මොකද මෙහි ඇවිල්ලා පීස් එකක් අරන් ගියට වැඩක් නැහැ නේ අපි රටක තැනකට යනකොට. ඉතින් එතකොට අපි අරන් යන්නේ එක්ක ලංකාවේ කිරිබත් ඩිංගක් අපි මිනිස්සෙක් ඉවෙන්ට් එකකට ගෙදරකට කොහේ අපි අපේ දෙයක් අරන්. ඉතින් ඒ වගේ ඒ ළමයි මොනවද ඔය වගේ තරංගයක් ද කවදා හරි අවුරුදු උත්සවයක තව අවුරුදු 20කින් තියෙන ඒගොල්ලන්ගේ ළමයි මේ ලෝකෙට අරන් එන්නේ. ඉතින් එහෙම තමයි කරන්නේ. මොකද අම්මලා ඒ වගේ තරංගනේ පවත්තලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එතකොට ලොකු විනාශයක මුල තමයි චන්දිමාල් මහත්මයා මේ තරගෙන් ඇත්තට මෙයා කරේ. ඔయిత කලින් වුණත් ඔය අවුරුදු කුමාරි තරගය මං හිතන්නේ ගිය අවුරුදු උත්සවේ නෙමෙයි අවුරුදු කුමාරි තරගය වුණත් රාජකීය අවුරුදු කුමරිය කියලා. හැබැයි එතනදිත් මම එදත් හිතුවා ඇයි මෙහෙම කරන්නේ? මොකද අවුරුදු කුමරිය කියන්නේ බියුටි පැජන්ට් කියන්නේ දෙකක්. අවුරුදු කුමරිය බියුටි පැජන්ට් එකයි කම්බයින් කරන්න බෑ. අවුරුදු කුමරිය කියන්නේ සිංහල චාරිත්‍ර අනුව කරන යම්කිසි හරි අහිංසක තරගයක්. ඒක මේ හයි ලෙවල් එකට අරගෙන ගිහිල්ලා බියුටි පැජන්ට් එකක් කරන්න අවශ්‍ය නැහැ. ඒක බොහොම සුන්දර එදා දවසට යම් කිසි විදියකට ලස්සනට ඒක බලලා අර මේ ඉස්සර පංච කල්යාණිය තෝරන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි අවුරුදු කුමරිය. නැතුව මේ බාගට ඇඳගෙන දඟලන එක නෙමෙයි අවුරුදු කුමරිය කියලා අපි ඉස්සර තේරුවේ නේ. ඒතකොට ඒකෙනුත් ගිය අවුරුද්දෙදුත් ඒ තරගේ යම් කිසි විදියකින් විනාශයකටපත් වුණා. ඒ වගේම මං අනිත් එක දැකපු දෙයක් තමයි මන් දන්නේ ඇයි ඒ කියලා කාලෙන් කාලට පුවත් මවනවනේ කොහොමද චන්දිමාල්. ඉතින් ඒක එයාට එක අතකින් සතුටකුත් ඇති. අර එයා ගැන කතා කරනකොට මිනිස්සු මං හිතන්නේ එයා ඒකෙන් සතුටක් ලබනවා. එයා ඒක ෆීඩ් කරනවා. එයාගේ ඉතින් ඒක හින්දාත් වෙන්නේ නැති කාලෙකින් කතා කරන්නේ නැත්නම් මොනවා හරි ටොපික් එකකට කතා කරන්න මේ වෙන්නේ. මොකද එක කාලෙක ඔන්න කවුරු හරි අල්ලගෙන රණ්ඩු කරනවා. මට මතකයි අර ලියෝ සැලෝන් ලියෝ එකේ ඒ අයිතිකාරයෙක් කෙනාගේ වයිෆ් එකත් කාලයක් කෝන්තරයක් මොකක් හරි වෙලා දෙන්න ප්‍රශ්න. ඊට පස්සේ පියුමි හංසමාලි එක්ක ඔන්න ප්‍රශ්න ඇති කරන මම දැක්ක පියුමි හංසමාලිත් බැනලා දාලා තිබුණා කොන්ද පණ නැති මිනිස්සෙක් ඇත්ත කියන්න බයයි එහෙම කියේ. ඉතින් ඊට පස්සේ ඒව මනිත් පැත්තට කියනවා නෑ නෑ අපි ඒ විහිළුවට කියන්නේ. ඉතින් එහෙම නෙමෙයි අපි මන්නම් කියන්නේ ලෝකේ තැනකට එනකොට පළවෙනිම දේ තමයි තමන් කරන දේ ගැන සියසරයක් හිතන්න. මොකද ඔයා ප්‍රසිද්ධ චරිතයක් වෙනකොට මේ ලෝකෙ මිනිස්සු ඔයා දිහා බලනවා. විශේෂයෙන් පොඩි ළමයි. දෙවැනි කාරණාව තමයි කොන්ද පණ ඇතුව ඉස්සරහට එන්න. තමන් කරන දේ ගැන තමන් වගකීමක් ගන්න. නෑ මම දැක්කේ නෑ, ඇහුනේ නෑ, දන්නේ නෑ. ඒව උත්තර නෙමෙයි. තුන්වෙනි කාරණාව තමයි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී හොඳ නරක දෙපැත්තෙම මිනිස්සු අපිට මුණ ගැහෙනවා. අපිට කවුරුත් 100% නරක අයවත් 100% හොඳ අයවත් නැහැ. කැරලයින් ජූරි මහත්මිය ඔය ප්‍රශ්න වෙච්ච වෙලාවෙදි මට මතකයි එතුමිය මේ ළඟකදීත් වීඩියෝ එකක් දැම්මා. නිකන් හුඟ කාලයකට පස්සේ අතරම එතුමිය ඇවිල්ලා මිනිස්සු අතින් මං කිව්වේ වැරදි වෙනවා. එතුමිය අතිනුත් ඒ වැරද්දක් වුණා යම් කිසි විදියකින්. ඒක මං කියන්නේ ඒ කරපු දේ අර සමහරලාට අපේ චේතනාව හොඳ වුණාට කරපු විදිය වැරදි වෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ කැරලයින්ගේ හිතේ තිබ්බ චේතනාව හොඳ වුණාට ඒක එළියට ආපු විදිය ටිකක් හොඳ මදි රටට.
ඉතින් හැබැයි ඒ ළමයාට පස්සෙන් බනිනවා ඒ ළමයාට ගොඩ ඒන්නම දෙන්නේ නැහැ. මන් දන්නේ මේ ඊයේ පෙරදි YouTube channel එක මෙච්චර රටේ ලෝකේ ඉන්න වෙන මිනිස්සු චන්දිමාලට බයිනවා. ඒක ප්‍රශ්නයක් නෑ. beauty pageant වලට බයිනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අර ළමයා කට ඇරියෝ. ඉතින් ඒ ළමයාට ඒ වීඩියෝ කයින් කරනකම් බැන්න. ඊට පස්සේ ඒ ළමයා දැන් ඔය අර ජටාද මොකද්ද කියලා වැඩසටහනක් ඒගොල්ලෝ පවත්වනවානේ මේ කැන්සර් ලෙඩ්ඩුන්ගේ කොණ්ඩේ යන හින්දා කොණ්ඩේට ලස්සන ජටාවක් බැඳලා ඒක ෆැෂන් එකක් කරලා අරන් යනවා. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. ඒ ළමයා කරන හොඳ දෙයක්. හැබැයි ඒකට පවා මේකත් ෆැෂන් එකක්ද කියලා මම දැක්ක එක දවසක් චන්දිමාලා. මට එදා හිතුණා අනේ මොන තරම් හිතෙන් කුහක කමක් ඇද්ද මේ ළමයා ගැන. ඔයාම ගෙනල්ලා ඔයාම මේ ළමයාට උගන්වලා. ඇයි මෙහෙම මිනිස්සු අතින් වැරදි වෙනවා? අර කතාවට කියනෝනේ ලංකාවේ වැරදි කිරීම මනුස්ස ගතියක්, සමාව දීම දේව ගතියක්. ඉතින් ඒ නිසා මම නම් කියන්නේ කොච්චර බලයක් සමාජ මාධ්‍ය තුල තිබ්බත් වැඩක් නැහැ හිත හොඳ නැත්තම්. මේකේ ඇතුලේ තියෙන දේවල් තමයි වටින්නේ. මේකෙන් එළියට මවාපාන කෙනා කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. මිනිස්සෙක් වුණාම හිත හොඳ කරගන්න, හිත ඇතුළ හොඳ කරගන්න. ඔයා එළියට දැන් සමහරවිට මම දකින දෙයක් තමයි මිනිස්සු ඔය තරහෙන් බනිනා ඉන්නවනේ. ඒ මිනිස්සු ඇත්තටම හොඳයි. මිනිස්සුගේ හිතේ දේවල් නෑ. ඒ මිනිස්සු හිතේ තියෙන දේ එළියට දානවා. ඒත් එහෙම මිනිස්සු හොඳයි ඒක අතකට. හිතේ හංගගෙන අර විදිහට කුහක ගතිය එළියට දාන්න නැතුව එහෙම වෙන්න එපා. චන්දිමාල් මහත්මයාට දැන් උනත් කියන්නේ ඔයා ගමන ආපු ගමන ඇත්තටම මිනිස්සුන්ට ආදර්ශයක්. ඒක හරි වටිනවා. හිටපු තැන ඉඳලා අද වෙනකොට ඇවිල්ලා තියෙන තැන ඒ දියුණුව අගය කළ යුතු දෙයක්. ඒකෙන් මිනිස්සුන්ට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි එතන ඉඳගෙන විනාශ වෙන්න එපා මේ වගේ වැරදි සිතිවිලි වැරදි අදහස් සමාජගත කරලා ලංකාවේ අනාගතේ අනේ අපි හරි ආදරේ ලංකාවේ අනන්‍යතාවයට සංස්කෘතියට ඒක නැති කරන්න එපා කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වෙනුවෙන් කතිකාවතක් කරන්න ඕනේ, මිනිස්සු කතා කරන්න ඕනේ කියන එක හිතුන නිසා තමයි මේක දාන්න හිතුනේ. තව වචනකින් අනිවාර්යෙන් ස්තුති කරන්න ඕනේ දිල්හානි අශෝක මහලා මහත්මියට. මම දැක්ක ඇත්තටම නළු නිලියන්ගේ කතා කරපු එකම කෙනා. මම හිතන්නේ ප්‍රසිද්ධ චරිත මේක ගැන මීට වැඩිය කතා කරන්න ඕනේ. ප්‍රසිද්ධ චරිත මේක ගැන කතා කරලා එකතු වෙන්න ඕනේ. අපි කතා කරාට ඉතින් වැඩක් වෙනවා කියලා හිතන්න අමාරුයි. නමුත් ඉතින් එක එක්කෙනා හරි එකතු වෙන්න ඕනේ හින්දා කතා කරනවා. ඉතින් මං හිතන්නේ ඒ වගේම අනිත් අයත් ඉදිරිපත් වෙලා මේ ගැන යම් කිසි විදියක රටේ නීතියක් හෝ යම් කිසි පදනමක් මේ වෙනුවෙන් එනවා නම් මේ කතිකාවත හරහා ඒක තමයි වැදගත්. ඉතින් ඕක තමයි කියන්න ඕනේ. එහෙනම් අදට කතාව සමගන්න ගොඩක් දිග වැඩි වීඩියෝ එකක් වුණා. ඒත් කරන්න දෙයක් නැහැ. කිව්ව යුතු දේ කියන්න ඕන. එහෙනම් අදට ගිහින් එන්නම්.